ටෙස්ට් මැච් 118යි 226ක් ඇන්ජලෝ වන් ඩේ සෙල්ලම් කරලා තියෙනවා. මුළු ලංකාව වෙනුවෙන්ම මම ඔයාලට අපේ රට වෙනුවෙන් කරපු දෙයට ස්තුතිවන්ත වෙනවා. ඔයා අපිව දන්නේ නැහැ නමුත් අපිව දන්නවා. මොකද මම ගොඩක් ක්‍රිකට් වලට ආදරේ කෙනෙක්. ඉතින් අද ඇත්තටම දැනුණා විශේෂ දෙයක්. මොකද ඇන්ජලෝ මැතිව්ස්ගේ අන්තිම ටෙස්ට් මැච් එක. ඉතින් මගේ මතක හැටියට 118ක් ඇන්ජි සෙල්ලම් කරලා තියෙනවා. ඇන්ජලෝ ටෙස්ට් මැච් 118යි. ඒ වගේම මගේ මතකයේ නිවැරදි නම් 226ක් ඇන්ජලෝ වන් ඩේ සෙල්ලම් කරලා තියෙනවා වන් ඩේ මැච්. ඉතින් ඇන්ජි කියන්න තියෙන මෙච්චරයි. මුළු ලංකාවේ අපි හැමෝම ඔයා අපිව දන්නේ නැහැ නමුත් අපිව දන්නවා. මොකද ඔයා අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්. අවුවේ අවු කාස්ට් එකේ උඩ ටෙස්ට් මැච් ගන්නවා කියන්නේ තඩ අවුවේ කාස්ට් එකේ සෙල්ලම් කරන්නේ. ඒක ක්‍රිකට් ගාපු මිනිස්සෙක් දවසකට හරි ක්‍රිකට් ගාපු කෙනෙක් ඒක දන්නවා. අවුවේ සෙල්ලම් කරද්දි කොයි වගේද කියලා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ වගේම රටට ආදරෙන් රටට වෙනුවෙන් සෙල්ලම් කරපු ඔයා අපි ගොඩක් ආදරෙයි. ඔයා අපිව දන්නේ නැතුව ඇති. හැබැයි අපි ඔයාව දන්නවා ගොඩක්. ඇන්ජි කියන්න තියෙන මෙච්චරයි. මගේ මේ YouTube නාලිකාවේ මම මේවට තියෙන සටහන මම හිතනවා මිනිස්සෙක් විදිහට මම ඒක තියන්න ඕනේ. මොකද අපි හැමදේම කතා කරනවා. හැමදේම විවිධ දේවල් අපි කතා කරනවා මගේ මේ channel එකේ. නමුත් මට අද පෞද්ගලිකව හිතනවා මගේ channel එකේ ඔයා ගැන කතා කරන්න. මොකද අද ඔයාගේ අවසාන ටෙස්ට් මැච් එක මේ වෙනකොට ඔයා සෙල්ලම් කරන අද මම හිතන 4 වෙනි දිනේ. ඇන්ජි අපි ඔයාට ආදරෙයි. ඔයා ලස්සනට සෙල්ලම් කෙරුවා. මම හිතන්නේ 8000කටත් වැඩිය ලකුණු ගත්ත කෙනෙක් ටෙස්ට් මැච් වල ටෙස්ට් ක්‍රීඩා කරලා ලංකාව වෙනුවෙන් 8000කටත් එයා ලකුණු ගන්නවා කියන්නේ සෙල්ලම් නෑ ඇන්ජි. ඒක එළියදර බලන කෙනෙක්ට කොහොම පේනවද දන්නේ නැහැ. නමුත් සෙල්ලම් කරපු ඔයාට තේරෙනවා ඇති ඔයා කරපු කැපවීම කොච්චරද මොන වගේද කියලා. ඉතින් ගොඩක් නියඬ චරිතයක් විදියට අපිට පේන්නේ. මොකද ඔයා ක්‍රීඩා කරන විදියට ඔයා වැඩිය කෑකෝ ගන්නෑ. අපි දැකලා තියෙනවා සරලව හිටියට. හැබැයි ඔයාගේ එක දෙයක් දැක්ක ඔයා කැපවීම සහ ඔයාගේ උනන්දුව ඒ වගේම තමයි ඔයා ක්‍රීඩා කරන්න ආපු හැම මැච් එකක්ම වගේ මම පෞද්ගලිකව මම බලලා තියෙනවා. ඔය 226ම වන් ඩේ මැච් වල රිසල්ට් එක අනිවාර්යෙන්ම සෙල්ලම් කරනවා නම් ඒක රිසල්ට් එක අපි හැමදාම අහලා තියෙනවා. මම පෞද්ගලිකව ඔය අපි ක්‍රිකට් ක්‍රීඩාවට ආස නිසා ඔය 226 වගේම 118ත් ඔයා ටෙස්ට් මැච් ගාපු හැම මැච් එකේම මම ඒ රිසල්ට් එක ටක් ගාලා බැලුවේ. ඇන්ජිගේ ලකුණු කීයද අනිත් අය වගේම ඔයාගේ ලකුණු අපි අනිවාර්යෙන්ම බලනවා. මොකද හරි ආසයි ඔයා සෙල්ලම් කරන විදියට මම පෞද්ගලිකව. මොකද විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ඔයා මේ ලෙදර් බෝලේ මම නැත්නම් හાર્ඩ් බෝඩ් සෙල්ලම් කරුවාට ඇන්ජි මට මතක් වෙනවා අපි වත්තේ සෙල්ලම් කරද්දී ඔය ග්‍රවුන්ඩ් වල අපි කොල්ලොත් එක පොඩි කාලේ සෙල්ලම් කරද්දී යන පාරවල් කොල්ලෝ සෙල්ලම් කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඔයා ලෝඩ් සෙල්ලම් කරුවත් එහෙම නැත්නම් මෙල්බර්න් ග්‍රවුන්ඩ් එකේ MCG ගැව්වත් ඔයා සෙල්ලම් කරන්නේ නිකන් ඔයාගේම පිච් එක වගේ. ඔයා ප්‍රෙෂර් එකේ සෙල්ලම් කරන්නේ නැහැ. මාර රිලැක්ස් මාර විදිහට සෙල්ලම් කරනවා. ඔයා ප්‍රෙෂර් එකට කැමති නැහැ ඇන්ජි. ඔයා ටක් ගාලා ප්‍රෙෂර් එක රිලීස් කරලා ඔයා සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. ඉතින් පීඩනයකින් තොරව සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. පෙලක් බෝලර්ස්ලට හොයාගන්නත් බෑ. ඒක වෙලාවට ඔයා ගාන හයේ පාරවල් කොහොමද ඔයා මේ විදිහට ලේසියෙන් පාසුවෙන් ගහන්නේ කියලා. මොකද දැඩි බරක් නැතුව නිකන් ඇඟ බර දාලා ගාන ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔයා පෙලක් යාට බැට් එක තියලා ගාපු අයව මට අද වගේ මේ පපුවේ තාම රැඳිලා තියෙනවා මේ පාරවල්. හරිම ලස්සනයි හරිම සුන්දරයි ඇන්ජි. කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා ක්‍රිකට් ක්‍රීඩාවේ බැට්ස්මන් කෙනෙක් වගේ කියන්නේ පිතිකරුවෙක් වගේ ඔයා සෙල්ලම් කරපු කාලයක් තිබ්බ එක දිගට. හැබැයි ඊටත් වඩා ඔයා බෝල් කෙරුවා මුල් අවදී ඔයා ක්‍රීඩා කරන්න ගත්ත මුල් කාලේ ඔයා බෝල් කරද්දී වෙලා බැට්ස්මන්ලට අපේ ප්‍රධාන පන්දු යවන්නන්ට බැරි වෙච්ච දේවල් ඇන්ජි ඔයා ගොඩක් ඔයාගේ බෝලෙන් පෙන්නුවා. බෝල් කරලා පෙන්නුවා. හැබැයි අපිට රට සම්පතක් රට වටින ක්‍රීඩකයෙක් හැටියට මට මතකයි එක කාලයකදී ඔයාව නතර කෙරුවා බෝල් කරන එකෙන්. අපිට බැට්ස්මන් කෙනෙක් වගේ ඇන්ජලෝව තියාගන්න ඕනේ කියන හේතුව. එදා මම පෞද්ගලික දුක් වුණා. මොකද මේ මං හරි ආසයි ඔයා බෝල් කරන සිස්ටම් එකකට ඇන්ජි. අපි මම විතර නෙමෙයි මුළු ලංකාවේ ගොඩක් මිනිස්සු ඒකට කැමතියි. ඔයා අපේ කෙනෙක් අපේ ආදරේ දිනාගත්ත දැවැන්ත ක්‍රිකට් තරුවක් ඇන්ජි. ආදරේ හැමදාම ඒ විදිහටම දවසක දැක්කොත් අනිවාර්යයෙන්ම මග හම්බෙලා කතා කරනවට වැඩිය මම ඔයාව බදා ගන්නවා. මොකද මට ඒක දැනෙනවා ඔයා ලංකාව වෙනුවෙන් මාර කැපකිරීමක් කරපු චරිතයක්. ආදරේ ගොඩක් ඇන්ජලෝ. අපි ලංකාවේ අපි වෙනුවෙන් ඔයා මේ කරපු දෙයට අපි හැමෝම ඔයාට අත් දෙක තියලා වැඳලා ස්තුති කරනවා. ගොඩක් ස්තුතියි ඇන්ජි. කියන්න දේවල් නැහැ. මාර හැඟීමක් තියෙන හිතට. ඔයා සෙල්ලම් කරන කාලේ කියන්නේ මට වඩා අවුරුදු 4ක් බාලා ඇන්ජි වඩා අවුරුදු 38යි මම හිතන්නේ. ඉතින් පුදුම සතුටක් සහ
දුකකුත් විතර දැනෙනවා. ඉතින් හැමදාම ක්‍රීඩා කරන්නත් බෑ හැමෝටම. ඉතින් මම එක පැත්තකින් සතුටු වෙනවා එන්ජි. ඔයා ක්‍රීඩේ කැඩලා අවුරුදු 38ක් අපේ පරණතම ක්‍රීඩකයා අද මේ දිනෙත් සෙල්ලම් කරන්නේ ඔයා. ඉතින් ඔයාට ජයෙන් වේවා. ආදරේ අපි හැමෝම. එහෙනම් දවසක අපි හම්බුනොත් මුණ ගැහෙන කතා කරමු. මුළු ලංකාව වෙනුවෙන්ම මම ඔයාට අපේ රට වෙනුවෙන් කරපු දෙයට ස්තුතිවන්ත වෙනවා. මේ විත්‍යු නාලිකාවේ. තින් එන්න.